ඔබ සැමට ජේසු පිහිටයි. ජීවිතය කියන්නේ තරගයක් කියලා හිතන ලෝකයක අපි හැමෝම දුවන්නේ දිනන්න බලාගෙන. හැබැයි ඔබ කවදා හරි හිතලා තියෙනවද පරාජය කියන්නේ ඇත්තටම අවසානයේද? එහෙමත් නැත්නම් ඒක ජයග්‍රහණයට යන පාරේ තියෙන එක නැවතුමක් විතරද කියලා. දිනන්න විතරක් නෙමෙයි පරාජය මැද නොසලී ඉන්න ශක්තිය ලැබෙන්නේ කොහොමද? ඔබ දිනන්න විතරද කැමති? පරදින්න බයද? ඇත්තටම පරාජය කියන්නේ දෙවියන් වහන්සේ අපිට දෙන දඬුවමක්ද? නැත්නම් අපි ඇදහිල්ල ශක්තිමත් කරන පරීක්ෂණයක්ද? පරාජය මැද ජයග්‍රහණය දකින බයිබල් රහස ගැනයි අද අපි කතා කරන්නේ. ලෝකය අපිට හැම වෙලේම උගන්වන්නේ පළමුවැනියා වෙන්න කියලා. පෙරදුනොත් අපි ලැජ්ජ වෙනවා, බය වෙනවා. හැබැයි බයිබලය පරාජය දකින්නේ මිනිස්සෙක් හිතන විදිහට නෙමෙයි. පරාජය කියන්නේ මොකක්ද? අපි මේ ගැන කරුණු 3කින් කතා කරමු. පළවෙනිම එක තමයි පරාජය කියන්නේ මඟ පෙන්වීමක්. බොහෝ දෙනෙක් පරාජය කියන එක දකින්නේ කඩාවැටීමක්, එහෙමත් නැත්නම් අවසානයක් විදිහට. නමුත් බයිබලයේ පරාජය කියන්නේ දෙවියන් වහන්සේ අපිව වැරදි පාරක යාම වළක්වලා නිවැරදි ඉලක්කයකට යොමු කරන මාර්ග සංඥාවක් වගේ දෙයක්. අපි මොකක් හරි දෙයක් පරාජයටපත් වුණාම අපි හිතන්නේ ඒ ගමන එතනින් නතර වුණා කියලා. නමුත් දේව සැලැස්ම තුළ බොහෝ දේ සිද්ධ වන්නේ එක දොරක් වැහිලා වඩාත් හොඳ දොරටුවක් ඊළඟට විවෘත වීම. සමහර ජයග්‍රහණ අපිව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපි ලබන පරාජය ඇත්තටම දෙවියන් වහන්සේ අපිට දක්වන කරුණාවක්. මම කැමති දේ මට ලැබුණේ නැත්තේ ඇයි කියලා අපි පසුතැවෙනවා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ මම ඊට වඩා හොඳ දෙයක් නුඹ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා කියලා. ඔබ දිනනකොට දකින්නේ ඔබේ හැකියාවන් විතරයි. නමුත් පරදිනකොට තමයි අපි දෙවියන් වහන්සේගේ උපකාරය හොයන්න පටන් ගන්නෙ. පරාජය කියන්නේ අපේ ආත්මික ඇස් විවෘත කරන මඟ පෙන්වීමක් වගේ දෙයක්. හොඳට මතක තියාගන්න, දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ යම් දොරක් වහලා දමනවා නම් ඒ වහලා දමන්නේ ඔබව පරාජයට පත් කරන්න නෙමෙයි. ඊට වඩා උසස් මාවතකට ඔබව යොමු කරන්න. පරාජය කියන්නේ වේදනාවක් වුණත් ඒ වේදනාව තමයි අපේ ජීවිතය නියම හැඩයකට පත් කරන්නේ. බයිබලයේ බොහෝ තැන්වල අපිව මැටි පිටකටත් දෙවියන් වහන්සේව කුඹල් කරුවෙකුටත් සමාන කරලා තියෙනවා. මැටි පිටක් ලස්සන බඳුනක් වෙන්න නම් කුඹල් කරුගේ අතින් තෙරපීම් වලට වගේම පහරවලට ලක් වෙන්න ඕනේ. ජීවිතේ අපිට ලැබෙන පරාජයන් වගේම බිඳවැටීම් කියලා කියන්නේ දෙවියන් වහන්සේ අපේ අභ්‍යන්තර චරිතය හැඩකස්වන්න කරන තෙරපීම් වලට. අද ඔබ පරාජයෙන් රෙදුම් කනවා නම් ඔබ හොඳට මතක තියාගන්න ඕනේ එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ දෙවියන් වහන්සේගේ අතේ හැඩ වෙමින් පවතින වටිනා බඳුනක් කියන එක. දිගින් දිගටම දිනන පුද්ගලයෙක්ට Taman ගැන අධික විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි පරාජය අපිට උගන්වන්නේ අපි හැමෝම අසම්පූර්ණ මිනිසුන් බව. පේත්‍රොස් කියන්නේ යේසුස් වහන්සේව 3 වරක්ම ප්‍රතික්ෂේප කරපු පුද්ගලයා. මේක තමයි ඔහු ලබපු ලොකුම පරාජය. නමුත් ඒ පරාජය නිසා ඔහු තුල තිබ්බ මම කවදාවත් වැටෙන්නේ නැහැ කියන උඩුමුකම මිදිලා ගියා. ඒ පරාජයෙන් පස්සේ තමයි ඔහු වඩාත්ම නිහතමානී වගේම ශක්තිමත් නායකයෙක් බවට පත් වුණේ. ඒ කියන්නේ පරාජය තුලින් උපදින නිහතමානීකම ඔබව වඩාත් උසස් තැනකට ඔසවා තියන්න පුළුවන්. පරාජය උනේ නැති මිනිස්සෙක්ට තවත් කෙනෙක්ගේ වේදනාව තේරුම් ගන්න බෑ. පරාජය අපිව පත් කරනවා දයානුකම්පිත වගේම ඉවසීම ඇති පුද්ගලයෙක් බවට. රෝම 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි සහ 4 වෙනි පද මෙන්න මෙහෙම කියනවා. එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසීමද, ඉවසීමෙන් පරීක්ෂිත ගුණයද, පරීක්ෂිත ගුණෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අපි පීඩාවලදී පවා ප්‍රීතිවන්නෙමු කියලා. පරාජය කියන්නේ ඔබව දියමන්තයක් බවට පත් කරන පීඩනයක්. ඔබ ඒ පීඩනයට ඔරොත්තු දුන්නොත් දෙවියන් වහන්සේ ඔබව ලෝකයේම දකින දීප්තිමත් දියමන්තයක් බවට පත් කරනවා. පරාජයට තියෙන බය කියන්නේ බොහෝ දෙනෙක් Tamanගේ හීන කරා යන්න වළක්වන ලොකු බාධාව. බයිබලයට අනුව බය ජය ගන්නවා කියන්නේ බය සම්පූර්ණයෙන්ම නැති කරගන්න එක නෙමෙයි. බය මැද වුණත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියලා ඉදිරියට පියවරක් තැබීම. බයිබලයේ 365 වතාවකට වඩා දෙවියන් වහන්සේ එක පොරොන්දුවක් දෙනවා.
ඒ තමයි බය නොවන්න කියලා. ඒ කියන්නේ වසරේ හැම දවසකටම එක බැගින් දෙවියන් වහන්සේ අපිට බය වෙන්න එපා කියලා කියනවා. බය වෙන්න එපා, කැළඹෙන්න එපා. අපේ දෙවිඳුන් අප සමගයි. ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත් අපේ දෙවිඳුන් අප සමගයි. පරාජයට අපි බය වෙන්නේ අපේ හැකියාව ගැන විතරක් අපි විශ්වාස කරන නිසා. ඒත් අපි දෙවියන් වහන්සේගේ බලය ගැන විශ්වාස කරනවා නම් පරාජය කියන්නේ ජයග්‍රහණයට යන පාරේ තියෙන එක අත්දැකීමක් විතරයි. 1 යොහන් 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. ප්‍රේමයෙහි බයක් නැත. නමුත් පූර්ණ ප්‍රේමය බය පළවා හරි. දෙවියන් වහන්සේ අපිට කොයිතරම් ප්‍රේම කරනවද කියලා අපි වටහා ගත්තම උන්වහන්සේ කවදාවත් අපිව අත් නොහරිනවා කියන එක අපිට තේරුම් යනවා. ඒ විශ්වාසයේ තියෙන තැන පරාජයට තියෙන බය ඉබේම නැති වෙලා යනවා. ගොඩක් වෙලාවට අපි පරදින්න බය වෙන්නේ ලෝකය අපි දිහා බලන විදිහට. හැබැයි බයිබලයේ මතක් කරනවා මනුෂ්‍යයන්ගේ අනුමැතියට වඩා දෙවියන් වහන්සේගේ අනුමැතිය වටිනවා කියලා. ගෙත්සෙමන උයනේදී යේසුස් වහන්සේ පවා යම් බියක් ඇතුව වේදනාවක් අත්විඳා. නමුත් උන්වහන්සේ කිව්වේ මගේ කැමැත්ත නොව ඔබ වහන්සේගේ කැමැත්ත වේවා කියලා. බය ජය ගන්න රහස තියෙන්නේ අපේ කැමැත්තට වඩා උන්වහන්සේගේ සැලසුමට අවනත වීම තුළ. යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය මෙහෙම කියනවා. බය නොවන්න. මක් නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොකන්න. මක් නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කරන්නෙමි. අපි පරදින තැන අපේ හිතවතුන් අපිත් එක්ක නැති වෙන්න පුළුවන්. අපිව අත්හරිනවා වෙන්න පුළුවන්. අපිව දාලා යනවා වෙන්න පුළුවන්. අපිට නැගිටින්න කවුරුත් අත දෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ හොඳට මතක තියාගන්න අපි වැටෙන හැම වෙලාවකම ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. අද ඔබ යම් දෙයක් කරන්න බයෙන් ඉන්නවා නම් ඒ බය දෙවියන් වහන්සේ පාමුල තියන්න. මතක තියාගන්න බෝට්ටුවේ යේසුස් වහන්සේ ඉන්නවා නම් කුණාටුව මැද වුණත් ඔබට බය නැතුව ඉන්න පුළුවන්. දිනන්න විතරක් කැමති පරදින්න බය ඔබට ඒකෙන් මිදෙන්න මෙන්න මේ පියවර 4 ලොකු උපකාරයක් වෙයි කියලා මම හිතනවා. පළවෙනි පියවර තමයි සාර්ථකත්වය කියන එකේ අර්ථය ඔබ වෙනස් කරගන්න. ලෝකයේ සාර්ථකත්වයේ මනින්නේ ප්‍රතිඵලයෙන්. සල්ලි, ප්‍රසිද්ධිය වගේම ජයග්‍රහණයෙන්. හැබැයි බයිබලයට අනුව සාර්ථකත්වය කියන්නේ කීකරුකමට. ඔබ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව උපරිම කැපවීමෙන් යමක් කළා නම් එහි ප්‍රතිඵලය පරාජයක් වුණත් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ සාර්ථකයි. ඒ නිසා ප්‍රතිඵලය උන්වහන්සේට බාර දෙන්න. දෙවෙනි පියවර තමයි යාඥාවේ දිනපොතක් පවත්වාගෙන යන්න. බොහෝ වෙලාවට අපිට පරාජයේදී බය හිතෙන්නේ දෙවියන් වහන්සේ කලින් අපිට උදව් කරපු උපකාර අමතක වෙන නිසා. ඔබ මීට කලින් අතීතයේදී අසිරු අවස්ථාවලදී දෙවියන් වහන්සේ ඔබව ගොඩගත් ආකාරය පුංචි පොතක ලියන්න. අලුත් පරාජයක් ආවම ඒවා කියවලා බලන්න. එදා මට උදව් කළ දෙවි පියාණන් අදත් මා අත් නොහරින බව එතකොට ඔබට සිහිපත් වෙයි. තුන්වෙනි පියවර තමයි විනාඩි 5ක ස්තුති පූජාව. පරාජයක් වුණ ගමන්ම අපේ හිතට එන්නේ බය. ඒ වගේම කනගාටුව. ඒ වෙනුවට අලුත් පුරුද්දක් ඇති කරගන්න අද ඉඳන්. ඒ තමයි යම් දෙයක් වැරදුන ගමන්ම දෙවියනි මම මේ පරාජයෙන් මැද වුණත් ඔබ වහන්සේට ස්තුති කරනවා. මොකද ඔබ වහන්සේ මට මීට වඩා හොඳ දෙයක් සූදානම් කරලා තියෙන බවට මං විශ්වාස කරනවා කියලා ඔබේ මුළු හෘදයෙන්ම උන්වහන්සේට කියන්න. මේක ඔබේ හිතේ පරාජය අයින් කරගන්න ලොකු උදව්වක් වෙනවා. අන්තිම පියවර තමයි පරාජය කියන එක විශ්ලේෂණය කරන්න. බය ඇති වෙන්නේ පරාජය දිහා හැඟීම් බරව බලනකොට. ඒ වෙනුවට ඒ දිහා බුද්ධිමත්ව බලන්න. මම මෙතනදී අසාර්ථක වුණේ ඇයි? මට මේකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද කියලා දෙවියන් වහන්සේගෙන් අහන්න. එතකොට පරාජය කියන්නේ බයක් නෙමෙයි. ඊළඟ වතාවේ දිනන්න නොමිලේ ලැබුණු උපදේශනයක්. එනිසා පරාජය කියන්නේ දෙවියන් වහන්සේගේ සැලසුමේ තිතක් නෙමෙයි. ඒක තවත් වාක්‍යයක් ලියන්න තියෙන කොමාවක් වගේ දෙයක් විතරයි. ඒ නිසා බය වෙන්න එපා. දෙවියන් වහන්සේ තවමත් ඔබේ ජීවිතේ ඒ කතාව ලියමිනුයි ඉන්නේ. අද ඔබ හිතනවා නම් ඔබ පරාජයට පත් වෙලා කියලා. එහෙමත් නැත්නම් අලුත් දෙයක් කරන්න පරදින්න තියෙන බය නිසා පසුබට වෙලා ඉන්නවා නම් එකම එක මොහොතක් කුරුසේ දිහා බලන්න. ලෝකයේ එදා දැක්ක ලොකුම පරාජය තමයි ජේසුස් වහන්සේගේ කුරුසිපත් වීම. හැමෝම හිතුවා ඒක අවසානයක් කියලා.
හැමෝම හිතුවා අන්ධකාරය ජයගත්තා කියලා. හැබැයි ඒ පරාජය පෙනුන තැනින් තමයි මුළු ලෝකයටම ජීවනය දෙන උත්ථානය වගේම ජයග්‍රහණය බිහි වුණේ. ඔබේ ජීවිතයත් අන්න ඒ වගේ. දෙවියන් වහන්සේ ඔබව අත්හැරලා නැහැ. අද ඔබ අඬන පරාජය හෙට දවසේ මහා ජයග්‍රහණයක පෙරවදනක් වෙන්න පුළුවන්. දිනන්න විතරක් නෙමෙයි පරදින්න උනත් බය වෙන්න එපා. මොකද පරාජය වුණත් ඔබ වැටෙන්නේ දෙවියන් වහන්සේගේ සෙනෙහබර දෑත් මතට. ඔබේ හෙට දවස උන්වහන්සේ අතේ සුරක්ෂිතයි. අද ඉඳලා බය වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පියවරක් ඉදිරියට තියන්න. දෙවියන් වහන්සේගේ කරුණාව ගැන විශ්වාස කරන්න. හැම වෙලෙම උන්වහන්සේට ස්තුති කරන්න. ඔබ සැමට ජේසු පිහිටයි.